උචිනේ මොකද මේ? අනේ මගේ ඇඟ ඔය වීඩියෝ කරනවා දාන්න බෑ අන්තර්ජාලෙට. අත දාන්න බෑ නේද උඩ? පොඩක් ඉන්නවා මම මීඩියා Hi guys. අපේ ඊළඟ ට්‍රිප් එක මෙන්න මෙහෙමයි අපි පටන් ගත්තේ. අපේ මේ ට්‍රිප් එක නම් ලස්සන ට්‍රිප් එකක් වුණා කියලා මම හිතනවා. මොකද මේ ගමන යන්න මම සෑහෙන කාලෙක ඉඳන් ආසාවෙන් බලන් හිටියේ. කන්සයි වල ඉඳලා හයිවේ එකේ පැය 3ක විතර ගමනක් තමයි අපි මේ යන්නේ. මේ සීතල දාන්න නෙමෙයි. මේ ඉන්නේ අපේ සෙට් එක. ඔව්. අපේ කට්ටිය වැඩි නිසා මේ පාර වාහන දෙකක තමයි මේ ගමන යන්න සිද්ධ වුණේ. ඔන්න දැන් නම් ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති අපි යන්නේ කොහෙද කියලා. අපි යන්නේ හිම පදින්න. ඊට දෙන්න බාන අයිමිට තුරු කරමු. අයිමිට තුරු කරමු. ඕක අල්ලන්න තමයි පුතේ මේ යන්නේ දිරකට ගහගෙන. අල්ලන් ඉන්නවද? කයි දන්නේ නැහැ. අයි හිම. මේ හිමින් පෙරළු පාරවල් දිගේ යනකොට මට හිතුනේ පොඩි කාලෙට ආයේ ගියා වගේ. ක්‍රිස්මස් සීසන් එකට ටීවී එකේ බලපු ඒ ෆිල්ම්ස් මතක් වුණා. මට හිතුනේම ඒ ෆිල්ම් එකක් ඇතුළට මම ඇවිදගෙන යනවා වගේ හැඟීමක්. සමහර පුංචි හීන අපි හිතන්නේවත් නැතුව අපේ ජීවිතේට ඇවිත් සැබෑ වෙනවා. අම්මා උඹ පරණ සීතලයි පුතා. මේක මගේ පළවෙනි හිම එක්ස්පීරියන්ස් එක. අපේ අනිත් යාළුවෝ කට්ටිය අපිව දාලා view point එකක් බලන්න ගිහිල්ලා. ඉතින් අපිට යාලා එනකල් නිකන් ඉන්නත් බෑනේ. අපි ඉතින් හිම සෙල්ලම් කළා. අපි මේ හිම පදින්න ගිය තැන එක්කෙනෙක්ට ෆුල් කිට් එකට ගියේ යෙන් 6000 වගේ මුදලා. මම රෙන්ට් එකට දෙන්නේ. Outfit of the day. අපි හිතන් ගියේ හිම පදින එක ටිකක් අමාරු වැඩක් වෙයි කියලා. හැබැයි මේක අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක් කියලා අපිට තේරුනේ මෙන්න මෙතෙන්ට ආවට පස්සේ. මේ පේනවනේ අපේ සෙට් එක. අපිට හිම පදින්න උඩට යන්න කලින් මෙතන පල්ලෙහා පොඩක් පුරුදු වෙලා යන්න පුළුවන්. මෙතන ඉඳන් උඩට යන්න තියෙන්නේ රෝප් වේ එකක. රෝප් වේ එකේ එකට යන එකට යෙන් 700ක් වගේ තමයි එක්කෙනෙක්ට යන්නේ. ඒ වගේම මේකේ දවසටම ෆ්‍රී රයිඩ්ස් ගන්නවා නම් එක්කෙනෙක්ට 5000ක් වගේ තමයි යන්නේ. අපේ කට්ටිය ඉතින් වැඩි හරියක්ම කළේ හිටන් ඉන්නවට වඩා වැටිලා ඉන්න එක තමයි. ස්කී try කරන්නේ අපි first time නිසා පුරුදු වෙනකල් චුට්ටක් අමාරුයි. ආය යාළුවනේ කොහෙද යන්න දන්නේ? යා. යනවනේ නේ? යා. කොල්ල සෙට් එකක් එනවා. යන්න ඕනේ. Hi. උඩේ උසර එඩියේ. මේව තමයි අපි හිම පදින්න උඩ යන්නේ. මම නම් උඩ බය අල්ලලා යන්නේ. මම ඉතින් බය නෑ. මම ඉතින් ෆෝන් එකත් අල්ලගෙන යන්න ඕනේ.
මම අතින් බය නැහැ කිව්වට උඩට යන්න යන්න ටිකක් බය හිතුණා. හැබැයි උඩට යනකොට වටපිටාව දැක්කහම බයයි සීතලයි දෙකම අමතක වෙනවා. අපේ එක යාළුවෙක් උඩට එනකොට ග්ලව්ස් එකක් වට්ටගෙන. ඉතින් දැන් හිම කාගෙන යනවා ඒක හොයාගෙන. Hai Puji. Mengo lokko ඇවිල්ලා තියෙන හිම වදින්න නෙමෙයි. හිම වදිනේව ෆොටෝ ගහගෙන යන්නේ. Hai. මේ පදිනා එක ෆොටෝ ගන්න බැස්සා. ඕ. Hi guys. Hi guys. Hi. Hi පරිසරය. Come on down. Yay. අයියේ. කූරු දෙක අඩිය ගහන්න එපා. කූරු දෙක ගහන්න එපා පොඩක් ඇඟෙන් ඉස්සරහට එලවෙන්න. මුචිනේ මොකද මේ? මුචිනේ. අනේ මගේ ඇඟ මුචිනේ. කාද ගන්න වෙන්නේ නැහැ මුචිනේ. මොන වෙන්නේ නැත ගන්න. අනේ මම නැගිටුවා. ඔය කූරු දෙක ගහලා නවතින්. උතර වැටෙන්නේ වයිෆ්ලා ටික නිසා මේ වෙලාවේ හස්බන්ඩ්ලා ටික නම් සෑහෙන කට්ටක් කෑවා. ඒ භාගෙට ඉඳ ගන්න කියලා කිව්වේ සම්පූර්ණේ නෙමෙයි. එක දිගට වැටි වැටි පුරුදු වුණු අපේ කට්ටිය අන්තිමට යාන්තම් චුට්ටක් දුර හරි වැටෙන්නේ නැතුව යන්න පුරුදු වුණා. ඊළඟට අපි තීරණය කළා අදට මේ හිම පදින්න පුරුදු වුණා ඇති කියලා. මොකද මේ ට්‍රිප් එකේ ඉතුරු කොටස තවත් ලස්සන වෙනවා කියලා කට්ටියම දැනන් හිටිය නිසා ඒ තැන බලන්න යන්න තමයි හැමෝම ආසාවෙන් බලන් හිටියේ. මොකද උනේ ආට? අපි මේ හිම පදිනවා හිම. අමුතු ජාති වාහනයක් දැක්කා. මේ හින්දා මේ වගේ වාහන ගොඩක් තියෙනවා මේ පැත්තේ. වාගේ මැදකින් කොහමද පිටිපස්ස බලාගෙන ගියා? ඉස්සර බලන්න එපා. මගේ හිම අද්දකින් නම් හොඳයි මචං. බයික් ළඟ හිටියේ නැති එකයි මට අහුණා තියෙන්නේ. ආන්නා. බලන්න ඉතින් ඒ ආදරේ වයිස් තියෙන. ඔන්න ඊළඟට අපේ අනිත් වාහනේ යාළුවෝ ටික අපිව දාලා ගියපු view point එකට යාලා අපිවත් එක්කන් ගියා. එතන ඇත්තටම මාරම ලස්සනයි. කේක් කන්නේ. ඒ කේක් එක බල. එයාගේ බර්ත්ඩේ කේක්. දයාගේ බර්ත්ඩේ කේක්. තැන්කු. හදපු කේක් එක. අපේ අබීට මම හදපු කේක් එකත් කාලම කට්ටිය එතන ලස්සන ෆොටෝ ෂූට් එකක් කළා. ඒකයි. තංකු. මේ පාලින් දාලා තියෙන්නේ අබීගේ බර්ත්ඩේ එකට මම හදපු කේක් එක. බලලා ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. මේ හලෝ තට්ටු දෙකක් හැදුවා නේද? ඒක තට්ටුවක් අපි කෑවා. ඒක තට්ටුව අම්මා කෑවා. මේ පැත්ත අඳුරුයිද? මේ නෑ. හලෝ. හලෝ. මගේ හදවත දෙන්න. තියාගන්න මගේ හදවත දෙන්න. මේ හිම ගොඩ මැද්දෙන් හබී මට හිම වලින් හදවතක් හදලා දුන්නා. මේ බලන්නකො ලස්සන. යාළු අයි දෙන්නේ ෆොටෝ. අද හැංගින් ඇවිස්සලා තියෙන්නේ. ඔය වීඩියෝ කරනවා දාන්න බෑ අන්තර්ජාලෙට. දැන් අපි නැවතින තැනට යමින් ඉන්නේ. දාලා රීම පදින්න ගියා.
මේ අපි ඒත් නවතින්නෙත් හිම ගොඩක් තියෙන තැනක. මෙතන ඉඳලා මෙතනත් හිම පදින් තැනක්ම තමයි. අපි නවතින හිම පදින් තැනක් ගාව. තරම් ලස්සනයි. අපිට හිම පදින ඇවිල්ලා බබේ උත්තම්. ඔව්. තුත්තම් බබේ කම්ම. තුත්තම් බබේ කම්ම. මේ ඉන්නේ අපේ අලුත් චූටිම සමාජිකයා. එහෙනම් තෙරුවන් සරණයි කියලා. ඔය සාදුකාරය දෙන්න. සාදු සාදු. කන්දා නගින්න ය. කන්දා නගින්න යන්නේ හිම කන්දා නගින්න යන්නේ අපි. ඔක්කොම ආයේ සපත්තු ඔක්කොම තියෙනවා. මේක දන්නවද ඔබ මේ කන්දේ උස කොච්චරද කියලා? ඊට 200. ඈ? පිස්සු දැකෝ මේක ඉවරස් වලට පස්සේ තුන් ඉන්නේට උසම කන්ද. එහෙමද? ඔව් මේ කොට වුණා. මේක බොරුවක් නෙමෙයි. නැහැ නෑ. බොරු කියන්නේ නැහැ මං කිව්වනේ. ඔන්න අයින් වෙන්න. මේ තියෙන අපි අද ඉන්න තැන. මාරු ලස්සනයි. මාරු සීතලයි. Hi guys. Hi guys. Yava. Nanti snowman kini khadala. මේ අපේ ළමා මානසිකත්වයට හිම දැක්කහම පෙරලෙන්නේ නැතුව ඉන්න බැරි වුණා. Ada අත් දෙක මේව කරන්න. සමනලෙක් වගේ. මේක නම් අපි එන්න කලින්ම කරන්න හිටිය වැඩක්. හිමේ සමනලෙක් හදන එක. හිම කන්දක් මැද්දේ නවතින්න තියෙනද? හායි. මැස්සේ. මේක තමයි අපි නවතින කොටේජ් එක. මේ වගේ තව එකක් තියෙනවා. අපි කලින් ඒකට දැන් බඩු ටික දාලා ආවේ. වා යෝ. උඩ සොල්දරේකුත් තියෙනවා. ඒක වන්න පොඩ්ඩක්. යන්න. තමයි. 4යි 6යි කියලාද කිව්වා? හෙට උදේ නැගිට ගමන් ආවට මේ view එක බලන්න තියන්නේ. අම්මෝ ඒක තද. ඔව් එන ගුලියක් එක. අත දාන්න බෑ නේද උඩ? පොඩ්ඩක් ඉන්නවා මම මීඩියා. මම මීඩියා එකෙන් කියලා කියද්දිත් මුම්මට හිම ගැහුවානේ. මේවට කියන්නේ මාධ්‍ය මර්ධනය කියලා. නත්තල ගන්න බබි. ෆෝන් ටික මම රෝල්ස් 10 11ක් දීලා බා. එකක් මට වැඩි බුරුනවා. 100 ඉදලා දෙන කන්න ඒක මුජේට කියන්නේ පුතේ. ඒක අපේ එක ප්‍රවීණ කාර්යය. ඔන්න ඉතින් වයිෆ්ලා ටික වොෂ් දාලා එනකල් හස්බන්ඩ්ලා ටික රාත්‍රී භෝජන සංග්‍රහය ලෑස්ති කරලා තිබ්බේ මෙන්න මේ විදිහට. මෙතනින් එහාට නම් අපේ කට්ටිය මයික් ටයිසන්ලා වුණා. නාගපු ආයුරු මතේ කයියගේ උකුලේ මත මේ සුන්දර ඉන්නේ මට සපුරා දේශේ අපේ යාළුවෝ ෆැමිලි එකත් එක්ක එකතු වෙනවා ආතල් එකක් ගන්න හදන්නේ දැන් එකතු වෙලා චීස් පාර දෙමු එන්න ළඟට කම්පායි කම්පායි
දැන් පටන් ගන්න රාත්‍රියේ උච්චතම අවස්ථා ටික. කට්ටියම හොඳටම පිස්සු හටන හරියක් තමයි මේ තියෙන්නේ. දිලුම්ගෙන් මයික් එක ගන්න එක නම් කට්ටියට හිම පදින එකටත් වඩා අමාරු වැඩක් වුණා. අඩෝ ඔය ඔක්කොම රෙකෝඩ් කරේ කකුල One eternity later. අන්තිමට පිස්සු නටලා රෑ පාටි එක මෙන්න මේ විදිහට තමයි ඉවර වුනේ. The next day. මොයි රැත් හොඳටම හිම වැටලා මේ තියෙන්නේ. හිම පැලෙන්න හිම තාමත් හිම වැටෙනවා. උදේම සීයා ඇවිල්ලා අපේ දොරවල් අරින්න පුළුවන් විදිහට හිම අයින් කරනවා. මේක බලා ගියාගෙන ඉන්න සීයා කෙනෙක්. Hi Hi boy. Hi. Good morning. එයාටත් නතන්න බෑ.
ඔයාලා මෝනින් view එක බල හිටියේ. එළියට ගියේ නැහැ මෝනින් view එක බලන්න. සී ඇවිල්ලා සවල් ගන්නවා රේ. වැඩ කිරියක් ගන්න. ඊයේ මෙතන ගම්බස්සේ ඉමයි. හිම දාපු පාන් කන්නේ නැහැ අපි. උදේ view එක නම් කියන්න වචන නැහැ. ඒ තරම් හරිම ලස්සනයි. අන්න අරක තමයි අපි හිටියේ ඊයේ. කොල්ලෝ ටික අන්න අරගේ තියා කෙල්ල ටික මෙන්න මේක හිටියා. අපි ඉන්නේ ජනේලෙන් බලාගෙන වඳුරු පැටව ටික වගේ. අපේ යාළු. ආයි බුජ්ජිනී. මේ උදේ 7ට විතර ඇති. හිම පදින්න එන අයට පාරවල් හදන්නේ මෙයාලා මෙන්න මේ විදියට. ඉන්න කලින් කට්ටිය පුරුදුණු ටික්ටොක් ටික කරන්න අමතක කළෙත් නෑ. චරිත මැද්දෙන් අතීසුවේ නැත්තම් ෂෝක් වීඩියෝ එක. අර අවුල නැද්ද? ස්ටොප් කරන්න. අර මෙහෙම කර කර යන්නේ. පුලි එකනේ නටන්න ඕනේ මේ. चाहिए दिनार ये අපි එකට එනා වුණු ඒ මොහොතවල තාමත් හදවතේ තියෙනවා. යාළුවෝ කියන්නේ ළඟ ඉඳලා හිනාව බෙදා ගන්න පුළුවන් හදවත්. මේ තමයි අපේ ජීවිතයේ ලස්සනම සම්පත්. माई खेलने गिरा දැන් පාස් කරනවා මේ හොඳ කුඩු ටිකක් දෙන්න නම් ඊට වඩා පොඩ්ඩක් තියෙනවා ඊය දිනු ඒ කියන්නේ මොකද්ද ඒක නම් බලලා අම්මට සිරියලා අහවත් තියෙනවා දිලු මොහානේ දැන් ඩ්‍රයිවර් මොකද හිතෙන්නේ? මට දැන් එපා වෙනවා මේ ඉතින්ට යන්නත් බෑ බා අඩියක් විතර එරේ අපි වාහනේකාවට යනකොට වාහන දෙකම හිම ගොඩකින් වැහිලා තිබ්බේ. මේ ටික ගත්තොත් මේ ටික අපේ කට්ටිය හිම ටික අයින් කරන්න වෙනම මහන්සියක් ගත්තා. බලන්න එක හරිද කියලා ඒක හරිද කියලා බලන්න. හරි හරි ආපහු ගෙවල් දොරවල් බලා පිටත් වෙන්න යන්නේ. හිම කන්දක සෙල්ලම් කරලා දඟල කරලා දැන් අපි ආපහු යනවා අපේ ප්‍රාන්තෙට. හිමේ හොඳ නැටුව කෙරුවා. ඒක මරු අත්දැකීමක්. හිතුණා ලොකු සීතලකුත් නැහැ. සනීපයක් තියෙන්නේ. පිටිපස්සෙන් පේන්නේ ලස්සනට අපි හිටපු ගෙවල් ටික. එහෙනම් bye guys.